Hi. මේක ගත්තේ මගේ යාළුවෙක්ගේ පෝස්ට් එකකින්. මම දන්නේ ඔරිජිනලි කාගේද කියලා. This is for overthinkers. මම overthinker කෙනෙක්. overthinker කෙනෙක්ට ආදරය කරන එක ලේසි දෙයක් නෙමෙයි කියලා මම දන්නවා. මට ආදරය කරන අය වෙන ටෙක්ස්ට් එකේ තියෙන අකුරක් ගානේ මං හිතනවා. ඒක අවසානයේ තියෙන ඉමෝජි මීනින් එක පවා මං සෑහෙන්න හොයනවා. සමහරට Google කරලත් බලනවා. මං ආදරය කරන අය වෙන ස්ටිකර්ස් පවා මං පරිස්සම් කරනවා. ඒවා ආදරේ පැත්තට බර නම් එයාලට ඒවා කවුරු එවන්නේ නැද්ද කියලා හිතලා දුක් වෙනවා. ඒ කෙනාව නොහිතයි වෙන සම්භාවිතය 99% වෙන්න පුළුවන්. ඒත් පුංචි දෙයක් මට සෑහෙන්න දැනෙනවා. අනෙක් overthinkersලා ගැන මම දන්නේ නැහැ. හැබැයි මම මිනිස්සු එක්ක සෑහෙන්න ලිංගතුව බැඳෙනවා. ඒ අතරිනුත් මම ගොඩක් ආදරය කරන අයව මම සෑහෙන්න විශ්වාස කරනවා. මම මගේ සමීපතම අය ගැන ගෙස් කරපු කිසිම දෙයක්, සැක කරපු කිසිම දෙයක් වැරදිලා නැහැ. අඩුම 90% විතරවත් ඒ සැක කිරීම සාධාරණීකරණය කරන්න හේතු තිබිලා තියෙනවා. මං එක පුංචි දේ ආය හිත මාව රිද්ද ගන්නවා. මං හිතනවා මම මෙච්චර කැප වෙද්දි ඇයි මට මෙහෙම කරන්න කියලා. වෙලාවකට මම්ම යාළව සාධාරණීකරණය කරලා හිත හදාගන්න try කරනවා. එක අතකට මේක මහ මෝඩ වැඩක්. මේ දෙයින් අවසානයේදී ඉතුරු වෙන්නේ දරුණු හිත රිදීමක් සහ හිත බිඳීමක් විතරමයි. ඒ වගේම ඒකේ පොඩි ටොක්සික් ගතියකුත් තියෙනවා. මොකද දැඩි ලෙස බැඳීම, දැඩි ලෙස ආදරය කිරීම, දැඩිව සොයා බැලීම එයාලටත් එපා වෙනවා. එහෙම බැලුවම මං වගේ overthinker කෙනෙක්ට ආදරය කරන එක හරිම අමාරුයි තමයි. මොකද උන්ට ඉස්සෙල්ලම ඕනේ ආදරේ. උන්ට අවසානෙට ඕනේ ආදරේ. අවදානෙ නැති වුණාම උන් හැසිරෙන්නේ අමු මෝඩයෝ වගේ. overthinker කෙනෙක්ට හරියට ආදරේ දෙන්න බැරි නම් පුළුවන් තරම් ඈතින් ඉන්න. මොකද උන්ට බාගෙට ලිංගතුකම් පාන්න තේරෙන්නේ නැහැ. එකපාරටම ඇවිලෙන එක ඒ වගේම ඉක්මනින් නිවෙන එක උන්ගේ හැටිය. හැබැයි එක දිගටම ඇවිලෙන්නේ නිවෙන්න උනොත් උන්ට ඒකත් දරා ගන්න බෑ. overthinker අයව තේරුම් ගන්න ලේසි නෑ. උන් එක වචනකින් එක සිදුවීමකින් කෝටියක් සිදුවීම් මවනවා. ඒ අතරිනුත් ගැළපෙන එකම අල්ලන් හිත රිද්ද ගන්නවා. හැබැයි ඒ දේ සිද්ධ වුණ සිද්ධිය වීමේ සම්භාවිතාවය හරිම ඉහළයි. මෙහෙම කියවලා ඔයා ඇහුවොත් overthinkersලා සෑහීමකටපත් වෙන්නෙම නැද්ද කියලා. උන් සෑහීමකටපත් වෙන්නේ එකම එක දෙයකින් විතරයි. උන්ට ඕනේ උතුරන්න ආදරේ. ඔව්. ආදරේ විතරම. ඒකයි ලස්සනයිනේ. මට කියවන්න හිතුණා.